මුළු ලෝකෙම පිළි අරගෙන තියෙනවා ලංකාවේ තියෙන කුළුබඩු වලින් රෝගවලට යම්කිසි මට්ටමක මේ මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මේ තියෙන කුළුබඩු වර්ග 24ක් මම මේ සුප් කැටේට එකතු කරලා තියෙනවා. අවුරුදු 1මාරක් තියලා බලලා තියෙනවා. ඒකලත් මං කාලා බැලුවා මොනවා හරි ඇඟට විසක් වෙයිද මොනවද කියලා. මොන හරි දෙයක් කරන්න ඉස්සලා වෙන්න ඕන මටනේ. ඒ වගේම මගේ දරුවෝ දෙන්නට. මොකද ඒ දෙන්න තමයි මේකේ රස පරීක්ෂා කළා. අපේ දුව හැම වෙලෙම කියන්නේ අම්මා මේ අයියයි මයි තමයි නේද ඔයාගේ රසායනාගාරයේ මීයෝ දෙන්න කියලා. හදපු ගමන් ඒ දෙන්නට තමයි දෙන්නේ. ඒ මොන හරි වෙනවනම් ඉස්සලා මගේ දරුවෝ දෙන්නට තමයි වෙන්න ඕන. අවුරුදු 1මාරක් තියලත් අපි 3 දෙනාම කාලා බැලුවා. ඒ වෙනකොටත් අපි අර මුලින් හදපු තත්ත්වෙම ඒ කැට තිබ්බා. නිව්සීලන්ත වලට මගේ මේ ප්‍රොඩක්ට් යනවා. අපි අනාගත පරපුර නිරෝගීකරණ එක තමයි මගේ පළවෙනිම බලාපොරොත්තුව. ඒ හින්දා මට වැඩියෙන් ඕනේ මට මේක ලංකාවට දෙන්න. කොත්මලේ ප්‍රදේශයේ මම අවුට්ලට් එකක් කරගෙන යනවා. පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ. පස්තා, නූඩ්ලස්, ෆ්‍රයිඩ් රයිස්, හැම වර්ග ඒ හැමදේම හදන්නේ මගේ මේ රසකාරක කැටේ දාලා තමයි. දැන් Google එකේ ගිහින් බැලුවොත් තියෙනවා රස රූට්ස් අමාග්‍රී කියලා ගහපුවම ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දැන් හැමෝම කියන්නේ මේ දේශීය දේවල් ගන්නකොට ලොකු ගණන් වලින් තියනවා කියන්නේ. මම කියන්නේ දැන් අපි දෙන දේ හරිම දේ දෙන්න ඕනේ. මොකද මට කන්න පුළුවන් එක ඔයාට කන්න පුළුවන් වෙන්නේ. මේක දේශීය කුළුබඩු වලින් හදලා තියෙන රසකාරක කැටයක්. මේකේ කුළුබඩු වර්ග 24ක් අඩංගු කරලා තියෙනවා. පොඩි කැටයක් අරගෙන උණු වතුරට දාලා ලුණු දෙහි චුට්ටක් එකතු කරලා රසම් එකක් විදිහට ක්ෂණිකව හදා ගන්න පුළුවන් විනාඩියක් එකමාරක් විතර වගේ ඇතුළත. මේක එළවලු සුප් එක දාලා තියෙනවා එළවලු වර්ග 6ක්. බෝංචි, කැරට්, ලීක්ස්, ගෝවා, බිම්මල්, පට්ටක්, කඩල, කව්පි, මුං ඇට, පරිප්පු. විනාඩි 10ක් විතර උණු වතුරේ නිකන් තම්බලා අරගෙන සාමාන්‍ය එළවලු ගානට මේක එනවා. සාමාන්‍යයෙන් මිලිලීටර් 250ක විතර ලොකු බෝල් 4කට සෑහෙනවා. මේ මසාලා ටී එකේ දැන් සාමාන්‍ය මසාලා ටී එක තියෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් 3-4ක්. ඒකත් බොහොම ලයිට් එකේ යන ඒවා. ලංකාවේ තියෙන දේවල්මයි ලංකාවේ කුළුබඩු වලින්මයි. මේකේ රෝස්මේරි ඉඳන් තියෙනවා. මොකද රෝස්මේරි හිම ගොඩක් ගුණදායක මේ ඖෂධ වර්ග. මේ එකකටවත් කිසිම කිමිකල් එකක් රසකාරකයක් වෙනම පිටින් ආදේශ කළා නෑ. අපි වෙනම පිටින් කියලා මේ රසකාරක කැටේට එකතු කරනවා නම් එකතු කරන්නේ කඩෙන් ගන්න ලුණු විතරයි. කිමිකල් අඩංගු රසකාරක වගේ නෙමෙයි මේ රසකාරක කැටේ. මාතෘ භූමියේ හැදෙන ගස් කොළන් වලින් ගන්න දේවල් තමයි තියෙන්නේ. කිසිම දෙයක් පිටරටකට $1 එකක්වත් දීලා ගෙන්න ගන්න ඒවා නෑ මෙතන. පිටරටට යන ඩොලර් ප්‍රමාණය ලංකාවේ ඉතුරු කරගන්න පුළුවන්.